ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අද දවසේ සමන්ත කිචන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දේශ විදේශ ආදරණීය සොයුරු සොයුරියන් සියලුම දෙනාට. ඉතින් අපි අද දවසේ හදාගන්න යන්නේ රසවත් ජාඩි බත් එකක්. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. වෙනද වගේම තමන්ට ආදරේ මතක් කරනවා සමන්ත කිචන් YouTube channel එක මේ වෙනකොටත් subscribe නොකරපු පරිචාලකයෙක් නම් ඔබත් subscribe කරන්න, like කරන්න, ඒ වගේම comment කරන්න, මේ වීඩියෝ share කරන්න අමතක කරන්න එපා. අපේ මැද පෙරදිග ඉන්න සොයුරු සොයුරියන්ට ඉතාමත් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මේකත්. ඉතින් අපි බලමු කොහොමද මෙන්න මේ රසවත් බත් එක උයාගන්නේ කියලා. මේකට මෙහි මැද පෙරදිග භාෂාවෙන් කියන්නේ මචුබූස් කියලා. ඉතින් අපි හදාගන්නේ අද ජාඩි වලින් මචුබූස් එකක්. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට මම කලින් හදාගත්තු ජාඩි බෝතලයක් තියෙනවා. මම මේ ගෙදර හදපු ජාඩි බෝතලයක්. මේකේ වීඩියෝ එකක් තියෙනවා channel එකේ බලන්න පුළුවන් ඕන කෙනෙකුට. ඉතින් මෙන්න බලන්න මෙන්න මේ ජාඩි බෝතලේ තමයි මම මට අවශ්‍ය ප්‍රමාණයට ජාඩි ගන්නවා. මතක තියාගන්න ග්ලව්ස් එකක් දාලා අත දාලා ගත්තට කමක් නැහැ. වතුර මොහ වෙන්නවත් නිකන් අතින්වත් අල්ලන්න එපා. එහෙම වුණොත් සවුත්තු වෙනවා. ඉතින් මේ විදිහට අපි ජාඩිය හදාගත්තම මේ ජාඩියක අපට අවුරුද්දක් වුණත් තියාගන්න පුළුවන් වතුර මොහ නොවුනොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙන්න බලන්න ලස්සනට රෝස පාටට මාළු තියෙනවා. හරිම ලස්සනයි පිරිසිදුවට. ඉතින් මෙන්න මේක තමයි මැද පෙරදිග හදන ජාඩි. මේක මැද පෙරදිග ජාඩි හදන ක්‍රමය ලංකාවේ හදන ක්‍රමය නෙමෙයි. ඉතින් ඒක විශේෂයෙන්ම මතක් කරන්න ඕන. මේ ආකාරයට තමයි මැද පෙරදිග ජාඩි හදාන්නේ. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙච්චර ලුණු තියෙනකොට කොහොමද මේ ලුණු රහට කන්නේ කියලා. මේක ලුණු රහ එන්නේ නැහැ. මෙන්න මේ විදිහට අපි ඉස්සර වෙලාම කරන්නේ සෝදල වතුරෙන් ලුණු කැට ටික අයින් කර ගන්න ඕන. මේ ඇතුලේ තියෙන මේකේ තියෙනවා ලුණු කැට. එතකොට කොත්තමල්ලි යට, ගම්මිරිස් යට, කරපිංචා, ඒ වගේම කෑලි මිරිස්, ඒ වගේ දුරු වැට, ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මේක හරිම සුවඳයි, ගඳ නැහැ. මොකද මෙන්න මේ දාපු 3-5 වර්ගත් එක. ඊට පස්සේ මම කරන්නේ මේ ජාඩි එක මෙන්න මේ ලුණු අයින් කරලා සෝදලා ගත්තා අපි. ඊට පස්සේ හැමෙන් අයින් කරගන්න. හැම ඉවත් කරගන්නවා මෙන්න මේ විදියට. ඊට පස්සේ අපි මෙන්න මේ ආකාරයට හැම කෑල්ලකම හැම ඉවත් කරගන්න ඕන. ඔයාලට පේනවා ඇති මේ ජාඩි. බලන්න හරිම හයියට තියෙනවා. ඒ වගේම පිරිසිදුවට තියෙනවා එකක්. හැබැයි ලුණු රහ තියෙනවා. මේ වෙනකොටත් හොඳටම මම දැක්කා මේ ජාඩි වීඩියෝ එක බලපු අයත් කමෙන්ට්ස් කරලා තිබ්බා මෙච්චර ලුණු දාලා කොහොමද මේ ජාඩි එක හදන්නේ, කොහොමද මේක කන්නේ කියලා. ඉතින් මෙන්න මේ මැද පෙරදිග අය ජාඩි වල කළු පාටට තියෙන මාළු වල කළු පාටට තියෙන මස් කන්න කැමති නැහැ. ඒක නිසා තමයි මේවා වෙන් කරලා තමයි උයන්නේ. ඉතින් අපි කරන්නේ පළමුවෙන්ම මෙන්න මෙහෙම හැම අයින් කරගන්න එක. මෙන්න මේ ආකාරයට. ඉතින් මේක මේ ලුණු ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඔයාලා මේක උයන්නේ දවල්ට උයන්න ගන්නවා නම් පැය 2-3කට කලින් එළියට අරගෙන මෙන්න මේ වගේ හැම ඉවත් කරලා අපිට අවශ්‍ය ප්‍රමාණය කෑලි වලට කපලා මේක වතුර බේසමක දාලා තියන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳටම ලුණු අයින් වෙනවා. ඒත් මදි කියලා හිතෙනවා නම් ඔයාලට වතුර එකක් ලිපේ තියලා හටේකට මේ ජාඩි මාළු ටිකක් දාලා සෝදලා අරන් නැවතත් පුළුවන් ඔයාලට ලිපේ තියලා චුට්ටක් පස්සව ගන්න වතුර එක. එතකොට මේකේ තියෙන ඉතුරු ලුණු ටිකත් අයින් වෙලාම යනවා. තවත් දෙයක් තමයි බත් වෙනකොට ඉස්සර වෙලාම දැන් අපි හොත්ත හදා ගන්නකොට ඒකට ලුණු එකතු කරගන්න හොඳ නෑ. ලුණු එකතු කරගන්න නැතුව හදන්න ඕන. අවශ්‍ය ප්‍රමාණයට අපි වතුර දාලා බත් එක තැම්බෙන තෝරන ප්‍රමාණයට වතුර දෑවට පස්සේ තමයි ලුණු එහෙම එකතු කරගන්නේ. එතකොට ඔන්න මදි නම් ලුණු එකතු කරගන්න පුළුවන්. නැත්නම් මෙන්න මේ ජාඩි වල තියෙන ලුණු රස විතරයි අපට ඕන වෙන්නේ බත් එකත් ඒකෙමයි දෙන්න. ඉතින් ඒක තමයි බත් කියන ආකාරය මම ඔයාලට කිව්වේ. අපි වීඩියෝ ගොඩක් ෂෙඩ් කරන්න ඕන නිසා කලියෙම මෙන්න මේ මම වතුරේ පැය එකමාරක් දෙකක් උගෙන්න දාලා නැවත සෝදලා ගත්ත ජාඩි ටික මෙන්න මේ වගේ හටියකට දාලා මම දෙකේ තියෙනවා. අද මම මෙතන එයාමට ලුණු ගන්න කියලා. ඉතින් ඒක නිසා තමයි මම නැවතත් මෙන්න මේ හටිය වතුර දාලා ලිපේ තියලා මේක බැහැගෙන ඇරලා අපට අවශ්‍ය කරන ජාති ටික කපා ගන්න. අපිට මෙතන ඕන කරනවා ලුණු, සුදු ලුණු, එඟුරු කෑල්ලක්, තක්කාලි, ඉතින් ඔන්න වගේ කරපිංචු කොළ කිහිපයක්, මෙන්න මේ වගේ දේවල් පොඩි පොඩි ටිකක් ඕන කරනවා. කොළඹ පොතු කෑල්ලක්, එනසාලට කිහිපයක්, කරාබනේට 2-3ක්, ඒ වගේ දේවල් තමයි අවශ්‍ය කරන්නේ. එතකොට තව අපිට ඕන කරනවා වේලිච්ච දෙහි ගෙඩි 2-3ක්. මොකද මේ මැද පෙරදිග අය කැමති වේලිච්ච දෙහි බත් එකේ දුන උයලා ඒ ඇඹුල් එක්ක ඒ බත් එක කන්න. ඉතින් ඒක නිසා වේලිච්ච දෙහි ගෙඩි 2-3ක් මම දා ගන්නවා. මේක හැමෝම ආසාවෙන් කන කෑම එකක්. ඉතින් මේක මෙන්න මේ ඉඟුරු කෑල්ල තලලා විතරයි ගන්න පොඩ්ඩක්. මේ සුදු ලුණු බෙකුත් එහෙමයි. පොතුත් එක්කම තමයි මම මේ හොඳට සෝදලා අරන් තියෙන්නේ. මෙහෙමම දානවා. එතකොට බත් එකේ රහ තවත් වැඩි වෙනවා. සාමාන්‍ය සුදු ලුණු පොතු කියන්නේත් හොඳ ඖෂධයක්. මම අහලා තියෙන විදියට නම් ඒක නිසා මෙන්න මේ අපිට අවශ්‍ය කරන ಜಾති
වේලිච්ච දෙහි එතකොට කුරුඳු පොතු කිහිපයක් ගම්මිරිස් ඇට එනසා මෙන්න බලන්න වතුර එක පැහුණා. ඉතින් මම එන්නේ ඒකත් අයින් කරගෙන දැන් අපි බත් එක උයා ගන්න තමයි හදන්නේ. ඒකට ඉස්සෙල්ලම අපි කරගන්න ඕනේ මෙන්න මේ වගේ හටියක් ලිපේ තියලා ඔලිව් තෙල් ටිකක් තමයි මම එකතු කරගත්තේ මේ සැහැඳි 6ක් 7ක් විතර. මොකද මේ බත් එකට තෙල් අවශ්‍ය කරනවා ටිකක්. ඔලිව් තෙල් නිසා ගැටලුවක් නැහැ. මම ඒකට අපි කපාගත්තු ලුණු සුදු ලුණු කරපිංච ඒ වගේම කුරුඳු පොත්තක් දාලා ටෙම්පරාදු කරගන්නවා. ඒක සාමාන්‍ය ගානට ටෙම්පරාදු වෙනකොට අපි එකතු කරගන්නවා තක්කාලි. ඉතින් තක්කාලි මෙන්න මේ විදිහට එකතු කරගෙන ඊට පස්සේ තමයි මම තුණු පහ එකතු කරගන්නේ. ඉතින් මම අද හාල් ටින් එකමාරක් මේ මැද පෙරදිග තියෙනවා රතු පාට ටින් ඒ වර රොලන් ගේන ටින්. ඉතින් එකින් එකමාරකට අවශ්‍ය කරන වතුර ප්‍රමාණය එකතු කරගන්නවා. තවත් දෙයක් තමයි. එතකොට අපි මෙන්න මේ වෙලාවේ මේ අපි දාපු જાති ඔක්කොම ටෙම්පරාදු වුණාට පස්සේ තමයි ජාඩි ටික එකතු කරගන්නේ. ඉතින් මේක පළල්ල නිසා මම කලින් වතුර චුට්ටක් දාලා තියුවා. මෙතනදී මම තුන පහ එකතු කරගත්තා. මේ සැඳි එකමාරක් මේ මැද පෙරදිග තියෙන තුන පහ වර්ගයක්. ඒ තුන පහ එකෙන් ඊට අමතරව තව මේ සැඳි භාගයක් විතර මම එකතු කරගත්තා. මේකටම මාළු වලට දාන තුන පහ මාළු කරි. ඉතින් ඒ ටික දාලා මේ පැහෙන් නැරිය විනාඩි 10ක් විතර තිබ්බනම් ඇති. ජාඩි මාළු ඉක්මනට තැම්බෙනවා. අනිත් එක අපි උණු වතුරේ තම්බලා කලින් අරගත්තු නිසා මෙන්න මේ විදිහට කලින් විනාඩි 40කට කලින් සෝදලා තියාගත්තු පෙඟෙන වතුර දාලා තිබුණ හාල් ටික මේ විදිහට එකතු කරලා අපි මෙන්න මේ ජාඩියකට වතුර මදි වගේ දැනුන නිසා මම උණු වතුර ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට මේක ටිකක් අර බෙරි ගතියට කන්න ඕන වතුර වැඩි කරගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය ගන්නට නම් එහෙම ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකට මට ඔලිව් තෙල් මදි වගේ දැනුන නිසා තෙල් ටිකක් එකතු කරලා මෙන්න මේ වගේ ලිපේ තියලා දැන් වහලා තියුවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද බත් එක ඉදලා තියෙන්නේ අපේ. මෙන්න බලන්න හරිම ලස්සනට තියෙනවා බත් එක. ඉතින් මම මේ බත් එක දාගන්නවා හරාරෙහිකට. ඒ කියන්නේ මෙහි තියෙනවා භාජන රස්නේ රැඳිලා තියෙන පැය දෙක තුනක් කැම එකක් උයලා දැම්මම ඉතින් මෙන්න මේ වගේ භාජනයක්. ඉතින් මෙන්න මේ අපි හදාගත්තු බත් එක මෙන්න මේ ආකාරයට අපි එකතු කරගන්නවා. මෙන්න බලන්න ලස්සනට මාළු කෑලි තියෙනවා. බත් එකත් හොඳට ඉදලා තියෙනවා. චූටි නූඩල්ස් කෑලි වගේ. ඉතින් මේ බාස්මති හාල් එක මේ බත් එකට හරියටම ගැලපෙනවා. ඔන්න ඔය ආකාරයට තමයි අපි අද ජාඩි බත් එක උයාගත්තේ. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ රහට සුවඳට කන්න නම් මෙන්න මේ ජාඩි ගෙදර හදාගන්න පුළුවන්. ගෙදර හදාගන්නේ කොහොමද කියන වීඩියෝ එකක් තියෙනවා. ඉතින් ඒකත් බලන්න පුළුවන් කෙනෙකුට අවශ්‍ය නම් ජාඩි හදලා මාස දෙකමාරකට පස්සේ ආහාරයට ගන්න පුළුවන් බෝතලයක දාලා. හැබැයි මේ මාස දෙකමාරම එක චුට්ටක්වත් බෝතලේ පියන බුරුල් කරන්න ගලවන්න යන්නේ නැතුව තියෙන්න ඕන එක දිගටම. එතනින් පස්සේ මෙන්න මේ වගේ රසවත් කෑම හදා ගන්න පුළුවන්. මේකෙන් එක විදියට කෑම හදනවා. ඉතින් ඔන්න අද හැදුවේ අපි ජාඩි බත් එකක් මේ මැද පෙරදිග කියන්නේ මේකට මචුපුස් කියලා. ඉතින් ඔන්න මෙන්න මෙහෙම තමයි අද දවසේ කෑම එක රෙඩි වුණේ. බලන්න ලස්සන රහත් එහෙම තමයි හරිම රසට තිබ්බා. අපි මෙන්න මේ වගේ පොඩියට ප්ලේට් එකක් රෙඩි කරලා තිනවා. බලන්න ඔයාලට මෙන්න මේ වගේ සලාද එකක් හදලා ඉතින් ලුණු ගෙඩියක් කපලා තියලා දෙහි කැල්ලක් වගේ පොඩි දේවල් ටිකක් දාලා හැඩ කරලා තියෙනවා. ඔන්න ඉතින් අද වීඩියෝ එකත් ඔයාලට හොඳයි කියලා හිතුණා නම් ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. වීඩියෝ ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. එකතු වෙන සමන්ති කිචන් YouTube channel එකට කියලා නැවතත් ඉතාමත් ආදරෙන් මතක් කරන ගමන් අද වීඩියෝ එකෙන් සමුගන්නවා. එහෙනම් ඔන්න එකතු වෙන ඔයාලත් මේ වගේ රසවත් කෑම හදන්න කැමති නම් මැද පෙරදිග සමන්ති කිචන් YouTube channel එකට කියලා ආරාධනා කරන ගමන් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙනද වගේම තෙරුවන් සරණයි හැමෝටම.